ඔබ දන්නවා කුජුත්තරාව කියන කාන්තාවනේ බුදු සසුනේ ඊටාම ඉහළ තනතුරක් ලැබුව අම්මා කෙනෙක් 16ක් හැබැයි. ඒ වගේම ශාරීරිකව යම් කිසි කුද ගතියක් තිබ්බ කෙනෙක් මොකෝ අකුසලේ 16ක් වෙලා ඉපදින්නේ. මෙතුමිය පෙර ආත් භවක හොඳ සිටු පවුලක උපන්නා. මෙතුමියගේ යහළුවෙක් හිටියා තෙරණින් වහන්සේ නමක් පෙර බුදු සසුනක. එතුමිය රහත් තෙරණින් වහන්සේ නමක්. මේ දෙන්න අතර හොඳ කුළුපග මිත්‍රත්වයක් තිබුණා. එක දවසක මේ පුංචි වරදක් වෙන්නේ. දවසක ඇය තමන්ගේ කොණ්ඩේ පීරන හරි ඒ වගේ අවස්ථාවක ඉතින් දුවලා හැමනේ නේ. කොට අර රහත් තෙරණින් වහන්සේ ඉන්නවා එතුමියට කියනවා මේ පනාව හෝ කණ්ණාඩිය හෝ මොකක් හරි එකක් අරන් දෙන්නයි කියලා. රහත්තන් වහන්සේලාගෙන් වැඩ ගන්න බෑ. ගියන්ට. වැඩ ගන්න බෑ. දැන් මිතුරු කමට මේක කිව්වේ මේක අරන් දෙන්න කියලා. අරන් දෙන්න කිව්වේ ගමන් රහත් තෙරණින් වහන්සේ දැනගත්තා මම මේක අරන් දුන්නොත් මය මගෙන් වැඩ ගැනීමේ පාපේ නිසා 16ක් වෙලා ඉපදෙනවා. අරන් නොදුන්නොත් මම් පිළිබඳව තරහ හිතක් හදාගෙන අවීචී ඉපදෙනවා. දැන් මොකද්ද කරන්නේ මේකෙන්? මේකෙන් කරන්න තියෙන්නේ අඩුම අකුසලයක් සිද්ධ වෙන එකට ඉඩ දෙන එකනේ. දැන් කරන්න වෙනවා. නොකර හිටියක් පවක් කරත් පවක් නේ. අර ගෙදර ගියොත් අඹුනසී මගේ හිටියොත් නුඹනසී වගේ එකක් දැන් වෙලා තියෙන්නේ. රහත් තෙරණින් වහන්සේ හිතනවා අපායක ඉපදෙනවට වඩා 16ක් වෙන එක හොඳයිමයි කියලා කරන් දෙනවා. රහත් තෙරණියගෙන් වැඩ ගැනීම අකුසලේ නිසා 16 වෙලා උපන්නා කියලා කියනවා. ආත්ම ගණනාවක් එක දිගට. මේ මගපල ලබන අවස්ථාවෙත් බුදු සසුනේ 16ක්.